හායි යාළුවනේ අදත් මගේ YouTube channel එකට ඔයගොල්ලෝව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔස්කා මාළුවා කොහොමද අපි නිවැරදිව රැක බලා ගන්න කියලා. ඉතින් හරි යාළුවනේ ඔස්කා කියන්නේ සික්ලිඩ් පවුලට අයත් වන ටිකක් කලහකාරී මාළු වර්ගයක් වගේම මාංශ භක්ෂක මාළුවෙක් මේ ඔස්කා කියන්නේ. යාළුවනේ මුලින්ම කියන්න ඕන ඔස්කා කියන්නේ ටිකක් හාඩි මාළුවෙක්. හැබැයි මෙයාට වතුරේ සිදුවන නයිට්‍රේට් සහ ඇමෝනියා වෙනස් වීම වලදී ඔස්කා මාළුවා ඉතාමත් සංවේදී මාළුවෙක් වෙනවා. ඒක නිසා මෙයාලා හදනවා නම් හොඳ ෆිල්ටරේෂන් සිස්ටම් එකක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මේ ඔස්කා කියන්නේ හොඳ ඔක්සිජන් ලෙවල් එකක් තියෙන පරිසරයක ඉන්න කැමති මාළුවෙක්. මේ ඔස්කා මාළුන්ට සාමාන්‍යයෙන් pH අගය 6.5 7.5 අතර pH අගයක ජීවත් වෙන්න කැමති මාළුවෙක්. මේ ඔස්කා මාළුවා සාමාන්‍යයෙන් අඩියක් වගේ වර්ධනය. ඒ කියන්නේ සෙන්ටිමීටර් 30ක් වගේ. ඔස්කා මාළුන් කමියුනිටි කරද්දී ගොඩක් හොයලා බලලා සහ හොඳ අවධානයක් දෙන්න අවශ්‍ය වෙනවා. මොකද කිව්වොත් මේ ඔස්කා මාළුව අනිත් මාළුවට අකමැති නම් එයාලට ඇටැක් කරලා මරලා දාන්න උනත් එයාලා දෙපාරක් හිතන්නේ නැහැ. ඒක නිසා කමියුනිටි කරද්දී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම කියන්න ඕන එයාට හොඳ බුද්ධි මට්ටමක් තියෙන මාළුවෙක් අනිත් මාළුන්ට සාපේක්ෂව. මෙයාට ගොඩක් කට්ටිය වොට් ඩොග් කියලා කියනවා. ඒකට ප්‍රධානම හේතුව මෙයා බල්ලෙක් වගේ ස්වාමියාට කීකරු වෙනවා. ඒක නිසා මෙයා වොට් ඩොග් කියලත් හඳුන්වනවා. ඔයා දිගින් දිගට මාළුවත් එක්ක ඉන්නකොට සහ මාළුවට කෑම වගේ දෙනකොට මාළුවා හිතනවා මෙයා තමයි මගේ ස්වාමියා කියලා. එතකොට මෙයා ගොඩක් මිත්‍රශීලී වත් එක්ක හරි ෆ්‍රෙන්ඩ්ලි වෙනවා. ඒ වගේම මෙයා ගොඩක් මිත්‍රශීලී මාළුවෙක් වන නිසාම තමයි මෙයා ගොඩක් අය ඇති කරන්න පෙළඹලා තියෙන්නේ. ඔස්කා මාළුන්ට ආහාර විදිහට අපිට ඉස්සෝ මාළු එහෙම නැත්නම් මොනවාරි හොඳ හයි ප්‍රෝටීන් පැරට් එකක් දෙනවා නම් ගොඩක් හොඳයි. පැල්ස් දෙනවා නම් හිකරි වගේ එකකට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉක්මනට මාළුවා වර්ධනය වෙනවා වගේම හොඳ කලර්ස් බලා ගන්නත් පුළුවන්. මෙයාලා හැමදාම එකම කෑම කන්න එච්චර කැමති නැහැ. ඒක නිසා ඔයාලට පුළුවන් නම් කෑම රටා වෙනස් කරලා දෙන්න පුළුවන් නම් මාළුවා ගොඩක් කැමති වෙයි. ඊළඟට කියන්න ඕනේ යාළුවනේ මෙයාලා ටැංක් එක මෙයාලට පුළුවන් විදියට සහ එයා කැමති විදියට මෙයාලා සකස් කරගන්නවා. ඉතින් උදාහරණයක් විදියට ගත්තොත් ටැංක් එකට අද දාපු වැලි ටික තියෙන්නේ හෙට තියෙන්නේ වෙන විදියකට. ඊට පස්සේ ගත්තොත් ඒ වගේම ටැංක් එකට ලොකු ගල් වගේ දේවල් දානකොට මෙයා ඒවා පෙරලන්න වගේ හදනවා. එතකොට මෙයාට ඩැමේජ් වෙන්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ දේවල් කරන්න හොඳ නැහැ. මෙයාලගේ ටැංක් මේට්ස්ලා ගැන කිව්වොත් සික්ලිඩ් වර්ගත් එක්ක බොහෝ දුරට හදන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙයාගේ සයිස් එකත් එක්ක මැච් කරලා තමයි දාන්න ඕනේ. ඒ වගේම අරවානා, පීකොක් බාස්, කැට්ෆිෂ් වර්ග වගේ හදන්න පුළුවන්. ඒත් ඔයා ගාව ඉන්න ඔස්කා මාළුවාගේ ඇග්‍රෙසිව් ලෙවල් එකත් එක්ක තමයි මැත් එක ටැංක් එක හදන්න පුළුවන් කියලා තීරණය වෙන්නේ. ඔයා ඔස්කා මාළුන්ට පොඩි කාලේ ඉඳන් තනියම හැදුවොත් ඔස්කා මාළුවා ලොකු වෙනකොට ගොඩක් වෙලාවට අනිත් මාළුත් එක්ක කමියුනිටි කරන්න බැරි වෙනවා. ඒ වගේම මෙයා ටිකක් විතර ආත්මාර්ථකාමී මාළුවෙක් නිසා මෙයා හිතනවා දැන් මේ ටැංක් එක මගේ. එතකොට අනිත් අයට මෙයා ඇටැක් කරනවා, එන්න දෙන්නේ නැහැ ළඟට. ඊට පස්සේ ගත්තොත් ඒ වගේම යාළුවනේ මේ ඔස්කා මාළු ලංකාව ඇතුලේ වර්ග කිහිපයක්ම ඉන්නවා. වර්ග අතින් ගත්තොත් ඉන්නවා බ්ලැක් ටයිගර් ඔස්කා, ඊට පස්සේ ඇල්බිනෝ ටයිගර් ඔස්කා, ලෙමන් ඔස්කා, ලෙපර්ඩ් ඔස්කා, කොපර් ඔස්කා,
ඊට පස්සේ වෙල්වට් ඔස්කා වගේ වර්ග කිහිපයක් ඉන්නවා. ඒ අතරින් මේ වෙල්වට් ඔස්කා එක ටිකක් දුර්ලභයි වගේම ටිකක් මිලනුත් අධිකයි. ඉතින් හරි යාළුවනේ මම හිතනවා මේ ඔස්කා ගැන කෑරක් වීඩියෝ ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. මම එහෙනම් අදට ගිහින් එන්නම්.